රීසෙට් වෙන්න අලුත් සතියක්, අලුත් මාසයක්, එහෙමත් නැත්නම් අලුත් දවසක්ම ඕනේද? ඒක එහෙම නෑ කියලා හරියටම මම තේරුම් ගත්තේ අද. මොකද පහුගිය සතිය පුරාවටම මම හිතුවේ නැති විදිහට මට වෙන වෙන පෞද්ගලික වැඩ යෙදුන නිසා සම්පූර්ණව මගේ ෂෙඩියුල්ස්, ප්ලෑන්ස්, ටු ඩූ ලිස්ට් මේ මොකවත්ම නැති වෙලා ඒ වෙලට කරන්න තියෙන වැඩ ටික ඒ වෙලට කරපු සතියක් තමයි ගත කරේ. ඒ දවසට අදාළ වැඩ ටික කොහොම හරි කරගත්තා වුණාට හිතට කිසිම ෆිට් එකක් තියෙන විදිහට නෙමෙයි මම මේ සතිය ගත කළේ. ඉතින් අද සඳුදා දවසක් මේ වෙද්දි වෙලාව උදේ 11:45ට විතර ඇති. ඉතින් අද කරන්න තියෙන වැඩ මොනවද කියලාවත් මම අයිඩෙන්ටිෆයි කරගෙන නැහැ. නිකන් ඔහේ එහෙට මෙහෙට වෙවි හිටියා. උදේ වරුවම අදත් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ආයෙම මට ඕනි වුණා මගේ සුපුරුදු ට්‍රැක් එකට එන්න. මොකද මේ විදිහට මම ඉන්නවා නම් අද දවසේ විතරක් නෙමෙයි පහුගිය සතියේ විතරක් නෙමෙයි ඉස්සරහට එන හැම දවසක්ම මුළු ජීවිත කාලෙම උනත් ඔහේ නාස්ති කරලා අපිට ගත කරන්න පුළුවන්. හැබැයි මේ අපේ ගෙවිලා යන කාලය ආයේ කවදාවත්ම අපිට ගන්න බැහැනේ. ඉතින් ඒ නිසා මෙහෙම ඉන්න එකෙන් මට ප්‍රයෝජනයකුත් නැහැ. මගෙන් අනෙක් අයට ප්‍රයෝජනයක් වෙන්නෙත් නැහැ. ඒ හින්දා මම කල්පනා කරා just now මේ දැන් ඉඳන්ම මං ආයෙම මගේ වැඩ ටික පටන් ගන්නවා කියලා. එහෙම හිතුවට කිසිම එනර්ජි ෆීලින් එකක් නැති නිසා මුලින්ම මම හොඳට මගේ කොණ්ඩෙට තෙල් ටිකක් දැම්මා. මොකද මට හිතුණා හොඳට නා ගන්න ඕනි කියලා. ඊළඟට මම හිතුවා මගේ රූම් එක ආයෙ මුල ඉඳන්ම අස් කර ගන්න ඕනි කියලා. මේ බලන්න ඉතින් තියෙන විදිහ ඕගොල්ලන්ටත් හිතෙයි මේ රූම් එකේ මිනිසෙක් ජීවත් වෙලාද කියලා. තවමත් උදේ නැගිටපු ගමන්ම තමයි අදහස් කරලත් නැහැ. ඉතින් එහෙම තමයි මේ දවස් ටික ගත වුණේ. උදේ ওই විදිහටම තියෙන දිනවා. ඊට පස්සේ ආය දවසේ වැඩ ටික ඉවර වෙලා රැට නිදිය ගන්න යනකොට තමයි ආයෙමත් නෙට් එක අයින් කරලා ඇඳගසලා ඒ වැඩ ටික කරන්නේ. සරලවම කියනවා නම් එහෙම රූම් එක අස් කරන වෙනකොට මම මේ දවස් ටිකේ කළේ රූම් එකට නෑ විදින් ඉන්න එක. දැන් මම කරන්නේ ඉස්සර වෙලාවම හොඳට එළිය එන විදිහට ජනල් ටික අරගන්නවා. ඊට පස්සේ මගේ ඇඳ තියෙන විදිහට නෙමෙයි අනෙක් පැත්තට මම වෙනස් කරනවා. කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනසක් ඕනේ අද. මොකද පහුගිය දවස් ටිකේ නොදැනුණාට දැන් කල්පනා කරලා බලද්දි මට තේරෙනවා ලොකු කාලයක් සතියක් කියන්නේ ලොකු කාලයක් මගේ වැඩවලින් මම ඈත් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් බෙඩ්ෂීට් කොට්ටුවර මාරු කරලා මට අවශ්‍ය චේන්ජ් එක ගන්න බෑ. ඒ නිසා මම රූම් එකේ තියෙන හැම බඩුවක්ම එහෙට මෙහෙට කරලා වෙනස් කරගන්නවා. මොකද මට ආයෙමත් රීසෙට් වෙන්න ඕනෙමයි. අනික් එක තමයි මම හොඳටම දන්නවා පිළිවෙලට තියෙන තැනක ඉඳගෙන මට මගේ වැඩ ටික කොහොමවත්ම කරගන්න බෑ. ඉතින් ඔයාලටත් මේ වගේ දවස් තියෙනවද? තියෙනවා නම් තිබිලා තියෙනවා නම් ඔයාලා මොකක්ද එකට ගන්න සොලියුෂන් එක ආයෙමත් ට්‍රැක් එකට එන්න. පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් කියන්න බැරි වුණානේ මම ඉෂු. මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. මේ විදිහේ vlogs වගේම මම මගේ channel එකෙන් කතා කරගන්නවා මගේ small business එක කොහොමද මම start කරේ කියන business journey එකත්. අද මම තේරුම් ගත්ත දෙයක් ඔයගොල්ලොත් එක්ක share කරගන්නද? මෙහෙමයි. අපි මොනතරම් plans හැදුවත්, schedules හදාගත්තත්, to do list ලියාගත්තත් අපි මුලින්ම හිතන්න ඕනේ ඇයි අපි මේ දේවල් කරන්නේ කියලා. සමහර විට අද මම රීසෙට් වෙන්න ඕනි කියලා හිතලා කොලයක් පෑනක් අරගෙන මොන හරි schedule එකක් plan එකක් හදාගත්තට මම ඒක නොකර ඉන්න තිබ්බා. මොකද මම හුරු වෙලා තියෙනවා සතියක් තිස්සේ ඔහේ මේ දේවල් වලින් ඈත් වෙලා ඉඳලා. ඉතින් හැබැයි මම කල්පනා කරා ඇයි මම ආයෙ රීසෙට් වෙන්න ඕනි? ඇයි මම ආයෙ plan එකක් හදාගන්න ඕනි? ඇයි මම track එකට එන්න ඕනි? මම එහෙම කරන්න ඕනේ මේ ඉන්න විදිහට ඉඳලා කවදාවත් මගේ goals වලට යන්න මට බැරි නිසා. ඒක මම තදින්ම මගේ ඔළුවට දීපු තැන මගේ මනස සංඥාවක් දෙනවා. ඔව් ඔයාට එහෙම ඉඳලා බෑ. ඒ නිසා ඔයා දැන් action එක ගන්න.
ඒ කරලත් මට කිසිම අයිඩියා එකක් නැහැ කොතනින්ද මම දැන් පටන් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කල්පනා කරා මුලින්ම මම මාව නැගිට්ටන්න ඕනේ කියලා. ඒ හින්දා තමයි මමම හදාගත්ත තෙල් එක ඔලුවට දාලා ඉස්සර වෙලාවම හොඳ මසාජ් එකක් ගත්තේ. ඉන් පස්සේ රූම් එක අස් කරගෙන ඔටෝම මම මගේ පාත් එක මේ හදාගන්න ගමන් තමයි දැන් එන්නේ. ඉතින් බලන්න ඔන්න ඔය විදිහට තමයි මම අවසානට මගේ රූම් එක පිළිවෙලක් කරගෙන තියෙන්නේ. දැන් මම යනවා හොඳ වොෂ් එකක් දාගන්න. ටික වෙලාවක් අරගෙන හොඳට නාගත්තට පස්සේ අර තිබ්බ කම්මැලි ගතිය 100%ක් අපෙන් අයින් වෙලා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් රිලැක්ස් මයින්ඩ් එකකින් අලුත් වැඩ ටික පටන් ගන්න. අපිව පිරිසිදු කරගන්නේ නැතිව අපේ මනස පිරිසිදු කරගන්නේ නැතිව සහ අපි ඉන්න තැන පිරිසිදු කරගන්නේ නැතිව කිසිම වෙලාවක කොලයකට පෑනකට අලුත් ගෝල්ස් දුන්නට අලුත් රූල්ස් දුන්නට ඒක සක්සස් වෙන්නේ නැහැ. ඉතින් ඔයත් රීසෙට් වෙන්න වෙලාවක් එනකල් බලාගෙන ඉන්නවද? එහෙමනම් දැන් මේක නතර කරන්න. මේ මොහොත තමයි හොඳම මොහොත. ඔයාගේ හිතට ක්ෂණික අදහසක් ආව නම් එහෙම ඔයා වෙනස් වෙන්න ඕනි කියලා ඔයා අනිවාර්යෙන්ම ඉක්මන් කරලා ඒකට අවශ්‍ය ඇක්ෂන් එක ගන්න. මොකද ඒ අදහස අපි කිර මැන ඉන්න ගියොත් එහෙම අපේ හිත ආයමත් දුවන්නේ කලින් අපි නිදියගෙන හිටපු තැනටම තමයි. අන්න දැක්කද මගේ වෙනස අඳුනගෙන මල්ලිත් ඇවිල්ලා චූටි විහිළුවක් කරලා ගියා දැන්. ඉතින් එහෙම තමයි. අපි හොඳ විදිහට වෙනස් වෙද්දී ඒක මුලින්ම දැනෙන්න ඕනි Tamanට. ඊළඟට දැනෙන්න ඕනි අපේම සමීපතමයින්ට. ඉතින් ඔන්න ඒ වැඩෙත් ඉවර වෙලා දැන් මම පටන් ගන්නවා මගේ ප්ලෑනින් වැඩ ටික කරන්න. කොහොමද ඒක කරන්න කියතත් මම ඒකටත් තෝරගත්තේ මගේ රූම් එකම තමයි. එතකොට මෙච්චර කාලයක් රූම් එකට එන්නවත් කැමති නැති වුණ මම දැන් මගේ මනස නිදහස් කරගන්නේ මගේ රූම් එකේම ඉඳගෙන. ඔයාලට හිතාගන්න පුළුවන්ද සිතුවිලි වලට සහ ඇක්ෂන් වලට මොනතරම්නම් බලයක් තියෙනවද කියලා? එහෙමනම් අද පුංචි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මාව අහගෙන හිටියට බලාගෙන හිටියට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ආයෙත් එනකල් පරිස්සමින්